Welcome everybody. Now we are going to start our practical English grammar. Without grammar, we are unable to speak. Grammar is very, very essential, very successful, very important for speaking. Not only speaking, but also writing, understanding, reading. Therefore, you must be in touch with me. Furthermore, අපි දැන් ඉංග්‍රීසි පාඩම පටන් ගන්නවා. අපි ආරම්භ කළේ ටෙන්සස් වල වර්තමාන කාලය. අපි ඉගෙන ගත්තා I write, we write, you write, they write, he writes, she writes. එහෙම අපි ඉගෙන ගත්තා. දැන් නැති යන අංශයේදී අපි මේකේ වර්තමාන කාලේ නෙගටිව් ෆෝම් එක the negative form of this. මේ negative form එක නැති යන අංශයේදී I, we, you, they සහ third person බහුවචනවලදී do not යෙදෙනවා. do not කෙටි වුණාම don't කියලා යෙදෙනවා. he, she, it සහ ප්‍රථම පුරුෂ ඒක වචනවලදී does not යෙදෙනවා. එහෙම නැත්නම් doesn't යෙදෙනවා. doesn't යෙදීමේදී වර්තමාන ක්‍රියාවේ අගට එකතු වුණ s යෙදෙන්නේ නැහැ. s නොයෙදී වර්තමාන ක්‍රියාවේ අගට එකතු වුණ s නොයෙදී. දැන් බලමු මෙන්න මෙහෙම. I write මම ලියමි නැත්නම් ලියනවා. ඉගෙන ගත්තා. මෙහි නැති යන අංශෙදී අපි කියනවා I do not write නැත්නම් I don't write. ඊට we don't write. අපි ලියන්නේ. You don't write. ඔබ ලියන්නේ. They don't write. ඔව්හු ලියන්නේ. අපි ඉගෙන ගත්තා she writes කියලා. she writes කියලා කියන්නේ ඇය ලියනවා. ඇයි ලියන්නේ කියලා අපි කියන්නේ she doesn't write වෙනවා. දරුවනි ඉංග්‍රීසි පාඩම පිළිබඳව කරගෙන යාමේදී හදිසියෙන් කණ්ඩායම් පන්ති සඳහා සහ භාෂාව පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් ඇසීම සඳහා මගේ දුරකථන අංකය මා ලියා තිනවා. එහෙනම් 076 111යි 52යි 56. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඩිප්ලෝමාව, උපාධිය, මාස්ටර් ඩිග්‍රී ආදී ලෝකේ තියෙන ඕනම ඉංග්‍රීසි වැකියක්, ඕනම තේරුමක්, ඕනම දෙයක් සඳහා මේ අංකයට අමතන්න, කණ්ඩායම් පන්ති සඳහා අමතන්න. මේ පාඩම ඉගෙනගෙන නිකන් ඉන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. සබ්ස්ක්‍රයිබ් කළා මාව උනන්දු කරවන්න. ඉගෙන ගන්න නොමිලේ කියා දෙන පාඩම. දැන් අපි තව උදාහරණ විවිධ ක්‍රියාපද අපි යොදලා බලමු. මෙන්න මෙහෙම.
I give a book. මම පොතක් දෙනවා. මම පොතක් දෙන්නේ නැහැ කියනකොට අපි කියන්නේ කොහොමද? I don't give a book. I don't give a book. මම පොතක් දෙන්නේ නැහැ. We come home every day. අපි හැමදාම ගෙදර එනවා. අපි හැමදාම ගෙදර එන්නේ නැහැ කියලා අපි කියනකොට we don't come home every day. You do that work. ඔබ ඒ වැඩේ කරනවා. ඔබ ඒ වැඩේ කරන්නේ නැහැ කියනකොට you don't do that work. They help me. ඔව්හු මට උදව් කරනවා. ඔව්හු මට උදව් කරන්නේ නැහැ කියනකොට කියන විට they don't help me. මෙන්න මෙහෙම ගමු. She writes a letter. ඇය ලිපියක් ලියනවා. නැත්නම් ආන්සරයේදී in the negative form she doesn't write කියන එක right වෙනවා. doesn't write the letter. ඊළඟට next example, he gives a pen. ඔහු පෑනක් දෙනවා. ඔහු පෑනක් දෙන්නේ නැහැ කියනකොට he doesn't නැත්නම් doesn't gives give වෙනවා ඉස්සකුරු නැති වෙනවා give a pen. එහෙනම් දරුවනි මාව subscribe කරන්න note 76115256 මාව subscribe කරලා you try to encourage me furthermore. තවදුරටත් මාව encourage කරන්න. මේ නොමිලේ කියා දෙන පාඩම ඉංග්‍රීසි භාෂාව ගොඩක් අය දන්නේ නැහැ. කෑලි තමයි දන්නේ. පිළිවෙලකටම ව්‍යාකරණ පාඩම පිළිවෙලට කියා දෙන ලංකාවේ එකම පාඩම. ලංකාවේ කිසි ගුරුවරයෙක් පිළිවෙලට මේ විදිහට යන්නේ නැහැ. එකම පිළිවෙලට කියා දෙන පාඩම මේක අධ්‍යයනය කරන්න ඕන පාඩමක් අරගෙන බලන්න මේ විදිහට පිළිවෙලට එනවද කියලා බලන්න. අත්දැකීමෙන් බලන්න. You please try to see that and you please try to think of that with an experience, with a realization. ලංකාවේ කරන එකම පිළිවෙලට එන ව්‍යාකරණ පාඩම තමයි ශ්‍රීපති ඉංග්‍රීසි ඇකඩමි. එහෙනම් ඊළඟට අපි කවරදාකවත් නැහැ කියන විට. දැන් අපි කියනවා කවරදාකවත් නැහැ. කවරදාකවත් නැහැ කියන විට don't. මේ don't කියන සමහර රටවල down කියලා සද්ද කරනවා. don't සහ doesn't කියන එක සමහර රටවල් වල doesn't කියලා සද්ද කරනවා. don't සහ doesn't යෙදෙනවා. doesn't වෙනුවට never යෙදෙනවා. මේ never යෙදෙනකොට මොකද වෙන්නේ? අර he she it වල අගට යෙදෙන සකුරු යලි එනවා. එහෙනම් he gives a pen. ඔහු පෑනක් දෙනවා. he doesn't
give a pen ඔහු පෑනක් දෙන්නේ. ඔහු කවරදාකවත් පෑනක් දෙන්නේ නැහැ. he never gives බවට යලිපත් වෙනවා. එවන ලංකාවේ කරන පිළිවෙලට ගණිකම ව්‍යාකරණ පන්තිය. පිළිවෙලකට. අනිත් පන්ති හොඳ නැතුව නෙවෙයි. ඒවත් තැන් තැන් වල කියා දෙන්නේ අපි දන්නවා හොඳට. We can understand the English language. We know the English language. You know, we know. But we try to get the success of the English. If you want to succeed your knowledge, progress, you try to pay attention for this lesson like this. මේ බලන්න. දැන් අපි කියනවා මෙන්න මෙහෙම I give the book. I give the book. මම පොත දෙනවා. මම පොත දෙන්නේ නෑ. I don't give the book. මම පොත දෙන්නේ නෑ. මම කවරදාකවත් පොත දෙන්නේ නැහැ කියලා don't වෙනකොට නෙම භාවිතා කරනවා. එතකොට කොහොමද අපි කියන්නේ? I never give the book. මම කවදාවත් පොත දෙන්නේ නැහැ. කවදාවත් we are ready to understand how to use never of English language. We are going to learn how to use never. Now you must be ready to understand what the never is of English. එහෙමනම් ඊළඟට අපි යමු තව උදාහරණ. Let's go for another examples. When understanding another examples, you will be able to understand what I say like this. මේ බලන්න. You play cricket. You play cricket. C-R-I-C-K-E-T cricket. ඔබ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔබ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ කියලා අපි කියනකොට කොහොමද කියන්නේ? You play the cricket. You don't play the cricket. ඔබ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. ඔබ කවදාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ කියන විට don't වෙනුවට never භාවිතා වෙනවා. එහෙනම් කොහොමද දරුවනි කියන්නේ? You never play the cricket. You never play the cricket. ඔබ කවරදාකවත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. එහෙනම් don't වෙනුවට never භාවිතා වෙනවා. අපි මෙහිම ගමු. She reads. ඒ සකුරාක තියෙන්න ඕන. She reads a book. ඇය කියවන පොතක් හැමදාම. every day. She reads a book. ඇය පොතක් කියවන්නේ නැහැ කියන විට නැතේ අංශයේදී she doesn't බවට පත් වෙන සමහර රටවල් වල මේක doesn't වෙනවා. එතකොට reads කියන එකේ සකුරු නැති වෙලා යනවා. ඒක read බවට පත් වෙනවා. ඊළඟට ඒකෙන් කවරදාකවත් නැහැ කියනකොට doesn't වෙනුවට never දෙනවා. never දෙනකොට යලි reads කියන එකේ සකුරු යලි එනවා. එහෙනම් මෙහිමයි ව්‍යාකරණ භාවිතා වෙන්නේ. she reads a book. ඇය පොතක් කියවනවා. she doesn't read a book. ඇය පොතක් කියවන්නේ නැහැ. she never reads a book. ඇය කවරදාකවත් පොතක් කියවන්නේ නැහැ. එහෙමනම් මේ පාඩම් ටික these lessons are very very important for the progress of your knowledge. Therefore you must be in touch with me when I come into the field of teaching. මම උගන්න ෆීල්ඩ් එකට එනකොට මාත් එක්ක සම්බන්ධ වෙන්න. ලංකාවේ පිළිවෙලට මම ලංකාවේ මුළු ලෝකෙම මේ විදිහට පිළිවෙලට උගන්න එකම ගුරුවරයා ශ්‍රීපති ඉංග්‍රීසි කෝස් එක බලන්න පොත් අරගෙන මේ ග්‍රැමර් එක කියවලා බලන්න මේ විදිහේ පිළිවෙලට එනවද කියලා බලන්න. මේ විදිහේ පිළිවෙලට එන ඉංග්‍රීසි පාඩම මම දකින්නේ නැහැ ලෝකෙ කිසිම තැනක. මම අභියෝග කරනවා. I challenge everybody to come to challenge with me, to argue with me. I challenge anybody to come and argue with me, and anybody can't challenge to me, because this is the only lesson in the world, most important lesson, most important grammatical lesson in the world. එම නිසා මම කියන මේ නොමිලේ ලැබෙන පාඩම මට දරුවනේ subscribe කරන්න, මාව පොළඹවන්න, මාව encourage කරන්න. you try to encourage me. මාතර තව තියෙන දේ මේ භාෂාව මම එලි කරනවා.
මුළු ඉංග්‍රීසි භාෂාවේ තියෙන සේරම රහස් එලි කරනවා මම. all the secrets of the English language will be explained by me. එම නිසා මෙන්න note 76 111 111 5256. එම නිසා අපි මේ පාඩම දිගට කරගෙන යනවා. මේ පාඩම කරන්න මට කුඩා දරුවෙක් තමයි උපදෙස් දුන්නේ මේ පාඩම කරමු කියලා. ඒ තමයි තංගල්ල නලගම්පාරේ පොළොන්මාරුවේ දුලිත දුල්සඳ පුතා තමයි මාව මේකට යොමු කළේ. නැත්නම් අපිත් එක්කම අපේ මේ දැනුම මිහිදම් වෙලා යනවා. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලෝකේ තියෙන ඔක්කොම මම දන්නවා. ඒ නිසා මේ සේරම කියා දෙනවා. මතක තියාගන්න. එසේනම් දැන් අපි ඉගෙන ගත්තා ඩෝන් සහ නෙව කියන අවස්ථාවත් ඉගෙන ගත්තා. අපි ලංකාව වාසී I wish a bright future. I wish a bright future. I wish a lucky future. I wish a good future to everybody who are paying attention for this lesson. මේ පාඩමට අවධානය යොමු කරන ඔක්කොටම මම සුබ පතනවා. ඉතින් එහෙමනම් මම දැන් ඊගාව පාඩමට යනවා. මේ ප්‍රශ්නාංශය. The question form. ප්‍රශ්නාංශය. මේ ප්‍රශ්නාංශයේදී මොකද වෙන්නේ? කර්තෘට මුලින් do සහ does භාවිතා කරනවා. ප්‍රථම පුරුෂ ඒක වචන වල does භාවිතා වෙන විට වර්තමාන ක්‍රියාපදයකට තිබුණ s නැති වෙනවා. මේ බලන්න. I write a letter. මම ලිපියක් ලියමි නැත්නම් ලියනවා. නැති යන අංශයේදී I don't write a letter. මම ලිපියක් ලියන්නේ. මම කවරදාකවත් ලිපියක් ලියන්නේ නැහැ කියන විට I never write a letter. මම කවරදාකවත් ලිපියක් ලියන්නේ. මම ලිපියක් ලියනවද කියනකොට do මුලට එනවා. Do I write a letter? ඊළඟට දැන් බලන්න අපි කියනවා අපි යනවද? Do we go home? අපි අපෙන් අහනවා අපි ගෙදර යනවද? අපි අහනවා මෙන්න මෙහෙම. ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවද? do මුලට ගන්නවා. Do you play the cricket? Do you play the cricket? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවද? Do they help me? ඔව්හු මට උදව් කරනවාද? Do we eat rice? අපි බත් කනවාද? Does she help him? ඇය ඔහුට උදව් කරනවාද? Does he come to the class every day? Does he come to the class every day? ඔහු හැමදාම පන්තියට එනවද? එහෙනම් මේ do සහ does කියන ඒවා simple present tense එකේදී
ප්‍රශ්නාංශ බවට පත් වෙනවා. මෙම වාක්‍ය අධ්‍යයනය කරන්නට ඕනි. මේ වාක්‍ය නිතර ලියලා මේ YouTube channel එක බලලා ඔබ subscribe කරන්න මාව subscribe කළා මාව උනන්දු කරවලා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම රහස් එළිදරව් කිරීමට අපිට අවස්ථාවක් දෙන්න. අපි භාෂාවේ ඔක්කොම රහස් ටික එළිදරව් කරනවා. මේ විදේශ භාෂාවක් අද ලෝකේ තියෙන අන්තර්ජාතික වශයෙන් වටිනාම භාෂාව. Today internationally the most important language is English. වටිනාම භාෂාව ඉංග්‍රීසි වෙලා තිබෙනවා. අපි දැන් ගමු ඉගෙනගත්තු සියලුම පාඩම් දැනට මෙන්න මේ විදියට I go home. I don't go home. I never go home. Do I go home? දැන් බලන්න ඇතයන අංශය නැතයන අංශය කවරදාවත් නැහැ කියන අංශය එත ඉන්ටරොගේටිව් ෆෝම් එක ප්‍රශ්නාංශය ක්වෙස්චන් ෆෝම් එක මේ විදිහට අපි අවස්ථා තුනක් අද අපි ඉගෙනගෙන තිබෙනවා. අපි මෙහෙමත් ගමු. she gives a book. She gives a book. පොතක් දෙන්නේ නැහැ. She doesn't give a book. මූලිකයි පොතක් දෙනවා. දෙවෙනිකයි පොතක් දෙන්නේ නැහැ. She never එනකොටම අර gives එක give බවට පත් වෙනවා. give a book. කවරදාකවත් පොතක් දෙන්නේ නැහැ. පොතක් දෙනවද? Does she give a book? පොතක් දෙනවද? දැන් මෙන්න මේ ටික අපි අද අධ්‍යයනය කළා. අපි මේක සම්පූර්ණ කරන්න මෙහිම යමු. නැත යන අංශයේ ප්‍රශ්නය. The negative questions. The negative questions. නැත යන අංශයේ ප්‍රශ්නය. මෙහිදී don't සහ doesn't කර්තෘට මුලින් යෙදී. Don't I go? මම යන්නේ නැද්ද? Don't we come? අපි එන්නේ නැද්ද? Don't you help? ඔබ උදව් කරන්නේ නැද්ද? Don't they eat? ඔහු කන්නේ නැද්ද? Doesn't she come? එන්නේ නැද්ද? Doesn't she think? හිතන්නේ නැද්ද? දැන් මේ හැම තැනම නැද්ද don't සහ
doesn't මුලට භාවිතා වෙනවා. එහෙමනම් මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මම වසර 40 කිට්ටුවට මගේ පුංචි කාලේ ඉඳලාම මම ඉංග්‍රීසි භාෂාව දන්නවා. පුංචි කාලේ ඉඳලා මම ඉංග්‍රීසි භාෂාව භාවිතා කළා. මේ වගේම දෙමළ භාෂාව අවශ්‍ය නම් ඉගෙන ගන්න කෙනෙක් කණ්ඩායම් පන්ති හෝ මොනවා හෝ දෙයට දෙමළ භාෂාව අමතන්න note 76 111 5256. Even the most important language in the world is English. English is very international language. Nothing can be done without this language. That is why you must be in touch with me to progress, to proceed, to learn this language, to succeed. This language, I order you, I ask you, I invite you, I tell you, I make understand you to come and join my class and to get a great knowledge to you and meet with them. Follow කරන්න. එහෙමනම් අපිට මේ සම්බන්ධව මේ පාඩම සම්බන්ධව අපි දැන් මේ කරගෙන යන පාඩම ඉතාමත්ම හොඳ පාඩමක්. මේකේ ව්‍යාකරණ ටික දැන් ප්‍රසන්ට් ටෙන්ස් එක අපි කළා නිමා වෙන්නයි යන්නේ. අපිට මේකට ලොකු සහයෝගයක් දෙනවා අපේ තංගල්ල නලගම් පාර අපේ දුලිත දුල්සඳු පුතා සහ අපේ ඒ ලුණුගම් විහෙර යසිරු පුතාගේ සහෝදර පොඩි පුතත් සහෝදරියත් අපිට සහයෝගය දෙනවා. අපේ දරුවන්ටත් සුබ පතනවා. සියලුම ලක්වැසි දරුවන්ට සුබ පතනවා. සියලුම දරුවන්ට ඉක්මනට මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කියලා අපි කියනවා. මේක ලෝකෙම යනවා දැන් මේ පණිවිඩය. මේක විශ්වගත වෙනවා. එහෙනම් if so, thank you very much. All the best. See you again. මේ පාඩම පිළිබඳව යම් ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් මගේ දුරකථන අංකය තියෙනවා. ඒ දුරකථන අංකයට අමතන්න කණ්ඩායම් පන්ති සඳහා මේ නිසා ඔබලට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම දෙමළ භාෂාව, ඔබලට ජපන් භාෂාව, කොරියන් භාෂාව, පාලි භාෂාව, මේ ඕනෑම භාෂාවක් සඳහා අපිව අමතලා කණ්ඩායම් පන්ති යොමු කරගන්න පුළුවන්. එම නිසා මේ අංකයට අමතන note 76 111 නැත්නම් 111 5256. එහෙමනම් සියලු දෙනාට මම මේ වෙලාවේදී සුවපත් වෙනවා. Thank you. Wish you all the best.